මට පැරණි පොතක් කියවද්දී වටිනා අදහසක් හම්බ වුණා. ඒ අපේ ආහාර රටාවත් අපේ නිරෝගී භාවයත් පිළිබඳව කතාවක්. ඒකේ සඳහන් වෙනවා එක් වේලක් පමණක් ආහාර ලබන අය යෝගී, දෙවේලක් පමණක් ආහාර ලබන අය භෝගී, තුන් වේලක් ආහාර වළඳන අය රෝගීන් කියලා. ඇත්තටම මේ தත්ත්වය අපි බලනකොට ප්‍රායෝගිකයි. අපිට එදිනෙදා පේනවා තුන් වේලක් ආහාර ගන්න අය අනන්ත අප්‍රමාණ ලෙඩ රෝග වලට ලක් වෙලා ඉන්නවා. දෙවේලක් ආහාර ලබන අය සාමාන්‍ය මට්ටමේ සෞඛ්‍යයක් පවත්වාගෙන යනවා. ඒ වගේම යෝගීවරුන් එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අපිට දකින්න හම්බෙන්නේ ආරණ්‍ය වාසී භික්ෂූන් වාගේ. උන්වහන්සේලා එක් වේලක් පමණක් ගොඩක් වෙලාවට පිණ්ඩපාත දානේ වළඳනවා. උන්වහන්සේලා දීර්ඝායුෂ නිරෝගීව ලබනවා. ඒ පොතේ සඳහන් වෙනවා ඇයි මේකට හේතු වෙන්නේ කියලා. හේතුව තමයි මේ අඟල් 3ක 4ක දිව පමණයි මේ රසය අපිට ආහාරවල ලබා දෙන්නේ. ආහාර ලබා ගන්න කලින්, ඒ කියන්නේ මුඛයට ආහාර දාන්න කලින් හෝ ආහාර මුඛයෙන් ඉවත් කරාට පස්සේ ගිල්ලට පස්සේ මේ රසය දැනෙන්නේ නැහැ. ඒ දිව අවට ආහාර රැඳෙන සුළු කාලයේදී තමයි මේ රසය අපිට දැනෙන්නේ. මෙන්න මේ රසය වැඩි කාලයක් ලැබීමේ ආශාව හෝ නැවත නැවත ලැබීමේ ආශාව වෙනුවෙන් තමයි මිනිස්සු වැඩියෙන් ආහාර ගන්න කියලා. එතකොට මෝඩකම වැඩි වෙන්න රසය විඳීමේ ආශාව වැඩි වෙනවා. රසය විඳීමේ ආශාව තෘප්තිමත් කරන ප්‍රමාණය වැඩි වෙන්න රෝගී වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. ඒ නිසා ඒ යෝගීන් වරුන් විශේෂයෙන්ම උන්වහන්සේලා උදෑසන ආහාරයට දියර වර්ග සහිත කැඳක් වගේ ආහාරයක්, දිවා ආහාරයට පෝෂදායී ආහාරයක් සහ සවස් කාලයේදී රාත්‍රී ආහාරය සඳහා පානයක් පමණක් පාවිච්චි කරලා ඒ ජීවිත අපේක්ෂාව වැඩි කරගන්නවා. අපි ඒක අනිත් පැත්ත කරලා අපි ලෙඩ වෙනවා. ඒ නිසා අපේ ආහාර රටාව ගැන නැවත හිතමු. අපි මෝඩකම වැඩි කරගෙන ආහාර රසය වැඩියෙන් ලබලා අඩු ආයුෂක් ලබලා මැරිලා යනවා දසනීප වෙලා. එහෙම නැත්නම් ආහාර රසයත් වින්දනය කරලා සිහියෙන් යුතුව ආහාර ලබාගෙන ජීවිත අපේක්ෂාව වැඩි කර ගන්නවද කියලා.